මේ ඉන්නේ ඔයාලා කවුරුත් දන්න මිස්ටර් බීස්ට්. මෙයා තමයි ලෝකේ ඉන්න ලොකුම YouTuber. මෙයාට සබ්ස්ක්‍රයිබර්ස්ලා 450ක් පමණ ඉන්නවා. මෙයා නමින් ජිමි ඩොනල්ඩ්සන්. මොහු ඇමරිකන් ජාතිකයෙක්. මෙයා YouTube පටන් ගත්තේ අවුරුදු 18 දී. දැන් ගොඩාක් කල් අවුරුදු 10ක් පමණ YouTube කරනවා. ඔහු තමයි දැන් ලෝකේ ඉන්න ලොකුම YouTuber. ඉතාමත් හොඳ කන්ටෙන්ට් සමාජයට දෙන පුද්ගලයෙක් ලෙස අපිට දකින්න පුළුවන්. හරි අපි දැන් බලමු. බලන්න මිස්ටර් බීස්ට්ගේ වීඩියෝ. ඔහු ඉතාමත් අලංකාර thumbnail යොදා ඇති නිසා ඔහුගේ views subscribersලා ඉතා වේගෙන් වැඩි වෙනවා. දිනකට subscribers මිලියන ගණන් වැඩි වීම ඔහුගේ සාර්ථකත්වයට හේතු වෙලා තිබෙනවා. තව එකක් කියන්න ඕන. ඔහුගේ වීඩියෝ ඉතාමත් ත්‍රාසජනක සිදුවීම් සහ මිනිස්සුන්ට කරන්න අමාරු වීඩියෝ නිසා අනිවාර්යෙන් මිනිස්සු ඒව බලන්න පෙළඹිලා තියෙනවා. මෙයා සාමාන්‍යයෙන් මේ වගේ වීඩියෝ වලට කෝටි ගණන්, ලක්ෂ ගණන්, මිලියන ගණන් පාවිච්චි කරනවා. සහ තෑගි මුදල ලෙස මිලියන ගණන්, කෝටි ගණන් දෙනවා. ඒ විතරක් නෙවෙයි ඔහුගේ නිහතමානීකම මේ වීඩියෝ වල ඉතාමත් හොඳින් පෙන්눔 කරන දසුණක් වෙනවා. ඒ විතරක් නෙවෙයි. තව එකක් මේ වගේ ෂෝට්ස් වලටත් ඔහුගේ මිලියන ගණන්, ලක්ෂ ගණන් views ගිහිලා තියෙනවා. මොකද කිව්වොත් ඔහුගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ඔහුගේ channel එක බලන්න ඇබ්බැහි වෙලා තියෙන හින්දා. තව එකක් ඔහු සාමාන්‍යයෙන් වීඩියෝ දාන එකම concept එකකට. සාමාන්‍යයෙන් ඔහු දාන්නේ challenge විතරමයි. ඔයත් ඒ වගේ එකම concept එකකට වීඩියෝ දාගෙන ගියොත් ඔයාට ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. එහෙම වීඩියෝ දැම්මොත් ඔයාටත් මේ වගේ මිස්ටර් බීස්ට්ගේ ප්‍රතිඵල ඉක්මනින්ම ලබා ගන්න පුළුවන්. ඔයාට නෑ බෑ කියලා දෙයක් නෑ. ඉක්මනට මේ වගේ YouTube channel එක ගොඩ දාගන්න ඔයා උත්සාහ කරන්න. තව එකක් මොහුගේ අනිත් channel වලට මිලියන ගණන් subscribersලා ඉන්නවා. ඒ තමයි ඔහුගේ සාර්ථකත්වය. ඔයත් මේ විදියට channel එකක් ගොඩ දාගත්තොත් ඔයාටත් මේ වගේ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයාට මේ තියෙන්නේ මිස්ටර් බීස්ට්ගේ thumbnail. බලන්න එකේ ඉතාමත් අලංකාර බව සහ ක්‍රියේටිව් ගතිය, ඉතාමත් ත්‍රාසජනක බව හා ඉතාමත් කලර්ෆුල් විදියට thumbnail එක සකස් කරලා තියෙනවා. ඉතාමත් අලංකාර වීම වීඩියෝ එකේ ක්වොලිටිය ඉතාමත් අගය කරන්න පුළුවන්. ඇත්තම කිව්වොත් ඔහුගේ thumbnail වල ගොඩක් තියෙන්නේ ලොකු ඉලක්කම්. ඒක තමයි ඔහුගේ වීඩියෝ වල විශේෂත්වය. තව එකක් කියන්න ඕන. මිලදී ගත්ත ස්ථාන තමයි ඔහු මේ විදියට thumbnail එකට යොදා තිබෙන්නේ. ඒකයි මෙහි විශේෂත්වය. ඔයාලට පුළුවන් මේ වගේ සිල්වර් ප්ලේ බටන්, ගෝල්ඩන් ප්ලේ බටන්, ඩයමන්ඩ් ලබා ගන්න. ඒක නෙමෙයි ඔයා මේක බලන්නකෝ. පේනව නේද ඔහු ගාව තියෙන ප්ලේ බටන්ස්. ලෝකේ වැඩිම ප්ලේ බටන් සංඛ්‍යාවක් තියෙනෙත් ඔහුට. තව ඔහුට පමණක් තියෙන ප්ලේ බටන් උත් ඔයා දැන් දකින්න ඇති. ඔහුට විතරමයි ඒව තියෙන්නේ. මොකද ඔහු තමයි වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ගානක් ඉන්නේ. හරි එහෙනම් මම ඔයාලට ආරාධනා කරනවා YouTube channel එකක් පටන්ගෙන මිස්ටර් බීස්ට් වගේ වෙන්න. ඔයාලත් වැඩ කරන්න. මොකද මේ ලංකාවට content creators ලා මදි හින්දා. ඔයාලා YouTube channel එකක් පටන්ගෙන ඔයාගෙම කියලා content හදාගෙන මිස්ටර් බීස්ට් වගේ ඉන්න. එහෙනම් අද වීඩියෝ එක හොඳයි නම් මාව subscribe කරලා වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා යාළුවන්ට බලන්න වීඩියෝ එක share කරන්න. එහෙනම් හැමෝටම ආයුබෝවන්.